හරියාලුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ අතුරුවෙනි වීඩියෝ එකට. ඉතින් අදත් අපි කතා කරන්නේ ට්‍රේඩින් ගැන තමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ට්‍රේඩින් වල මිනිස්සු විසින් ඇනලයිස් කරලා සිග්නල් දෙන වෙබ්සයිට් එකක් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ මේකට කිසිම AI යූස් කරන්නේ නැහැ. තනින් කර තියෙන මිනිස්සු ඇනලයිස් කරලා දාපු ඩේටාස්. ඒ වගේම මේක forex එකටත් වැදගත් වෙනවා, crypto එකටත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මම forex කරන්නේ මම කරන්නේ crypto, ඒ වගේම මම කරන්නේ demo. ගොඩක් අය අහලා තිබුණේ නැත්නම් ට්‍රේඩින් කරනවාද, ට්‍රේඩින් කොහොමද සල්ලි දාන්නේ, එහෙම ගොඩක් කට්ටිය අහලා තිබ්බා. මම කරන්නේ demo දැනට. ඉස්සරහට පටන් ගන්න ඉන්නවා. ඇත්තම real account එකක් හදාගෙන real trading මෙහෙමයි. demo trading real trading පොඩි සමාන්තරයක් තියෙනවා. හැබැයි මේ මාකට් එකට දාන margins ඒ වගේ දේවල් වල වෙනසක් තියෙනවා. ඉතින් ඒක නම් වෙනම වීඩියෝ එකක් කරන් ඉන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක ගැන. අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් අපේ පළවෙනි වෙබ්සයිට් එකට අපි යමු. ඉතින් පළවෙනි වෙබ්සයිට් එක තමයි මෙන්න මේ crypto bubble කියන්නේ. ඔයා Google එකට ගිහලා crypto bubble කියලා ගහපුවාම මෙන්න මේ icon එකත් එක්ක එන්න වෙබ්සයිට් එක තමයි crypto bubble කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට මේ මෙහෙම බබල්ස් වගේ තමයි පෙන්වන්නේ මාකට් එකේ තියෙන coins. ඉතින් මේ වෙලාවේ ඔයාලට පේනවා XLM කියන coin එක තමයි 8.1 එකකින් අප් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට මේක කස්ටමයිස් කරන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ day එක, ඒ කියන්නේ time එක දාගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට දාගන්න වෙන්නේ සාමාන්‍යයෙන් 3 minutes වගේ දාගන්න පුළුවන්. 3 minutes වගේ දාගන්න පුළුවන්. ඒ වගේම කියන්නේ 3 minutes වගේ කියන්නේ මේ නම තමයි වෙනස් කරන්න පුළුවන් මේකේ මෙහෙම මෙතන නැත්තම්. ඔයා දැන් සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරනවා නම් සාමාන්‍යයෙන් 3 minutes වගේ ට්‍රේඩින් කරනවා ඔයා 1 minute දාගන්න. ඒගොම 5 minutes නම් 5 minutes තියෙනවා, 50 තියෙනවා, hour තියෙනවා. ඉතින් 5 minutes අපි 5 minutes යනකොට ඔයාලට පේනවා මේකේ ලොකු movement එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ මෙහෙම mouse එකෙන් ඇදලා මෙහෙම joyful විදිහටත් තියෙනවා එක. ඒගොම පල්ලයට ගියාම මෙහෙම coins තියෙනවා up වෙන එකයි, day, week, month, year එයින් ඒවා. ඒ වගේම ඔයාලට මෙතන currency දීලා තියෙනවා. fiat ඒ වගේම crypto ඒක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා අපිට pages දීලා තියෙනවා. ඒ වගේම exchanges තියෙනවා Mixi, Week, Bybit, KuCoin, Gate, Bitgate, Bitmart, OKS, KX, Coinbase, Crypto.com, Kraken, Binance. ඉතින් ගොඩක් අය Binance කරන්නේ. ඉතින් Binance කරනකොට මෙන්න මේ වගේ ටිකක් රෙන්ඩ වෙන්න වෙලා යනවා. හැබැයි ලොකු මාකට් එකක් තියෙනවා මෙතන. ලොග් කරලා පෙන්නන්න. ලොකු මාකට් එකක් තියෙනවා මෙතන යට පෙන්නනවා coins. මේක තමයි ඉතින් පළවෙනි වෙබ්සයිට් එක. ඉතින් අපි දෙවෙනි වෙබ්සයිට් එකට යමු. දෙවෙනි වෙබ්සයිට් එකේ නම තමයි FX Leader. ඉතින් මේ ගොඩක්ම වැදගත් වෙන්නේ forex traders ලට. මේකේ ඔයාලට forex trading ගැන news තියෙනවා. ඒ වගේම forex විතර නෙමෙයි ඔයාලට forex brokers ලා support කරනවා. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ මේ පෙන්නන්නේ forex brokers ලා. එයාලා deposit කරනවා මෙයාලට. ඉතින් මේකේ මෙයාලගේ ලොකු එතන crowd එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලා තනිකර ඒ මිනිස්සුම ඇනලයිස් කරන්නේ. ඉතින් ඔයාලා මම පෙන්නන්න මෙතන live signals වලට ගිහිල්ලා live signals වලට ගියාම මෙතන active analyst තියෙනවා. එතන 5 දෙනෙක් මේ වෙලාවේ ඇනලයිස් කරනවා. එතකොට 4426ක් මේ වෙලාවේ මේ වෙනකොට signals දීලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට යට ටික වෙලාවක් load වෙන්න ඉන්න ඕනේ. හරි. මෙතන ඔයාලට පෙන්නනවා coin එක silver, dow, euro, USDT. ඉතින් ඔයාලට මෙතන පෙන්නන analyst කියලා. මෙතන ඉන්නේ ඇත්තම මිනිස්සු. මෙයාලා තමයි මේ analyze එක කරන්නේ. එතකොට මෙයාලා open එක වෙලාව දීලා තියෙනවා. ඒ වගේම close එක දීලා තියෙනවා. ඒ වගේම action එක buy, sell, buy ඒ ඔක්කොම දීලා තියෙනවා. open PR, close PR, PL, gain, loss. ඉතින් මෙතන එක්කෙනෙක් loss වෙලා තියෙනවා. මෙතන තව එක්කෙනෙක් loss වෙලා තියෙනවා. මෙතන ඒ වගේම pages ගොඩක් තියෙනවා. ඉතින් මෙතන මේ forex live signal වල තියෙන හැම එකයි වගේම live rates තියෙනවා. එතන ඔයාලට forex rates, crypto rates, stock rates, indices rates, commodities rates, euro stocks, Asian stocks, Latam stocks, Australia stocks, Canada stocks, Africa stocks වගේම ගොඩක් markets තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම crypto එකට යනවා. crypto එකට ගිහලා අපි buy හැමෝම දන්න bitcoin තෝරගමු. signal errors තියෙනවා. එහෙනම් පොඩ්ඩක් වෙලා යනවා. හරි. bitcoin price කියලා පෙන්නනවා ඔයාලට මේ වෙලාවේ live එතන තියෙන currency එකත් එක්ක exchange. එතකොට මෙතන chart එකක් පෙන්නනවා.
එක ට්‍රේඩින් view chart එක පෙන්වන්නේ මෙතන ටෙක්නිකල් chart එකක් පෙන්වනවා මේ තියෙන ටෙක්නිකල් chart එක මෙතන බේසික් chart එක මෙතන ටෙක්නිකල් chart එකක් තියෙනවා ඉතින් ඔයාලට මෙතන සිග්නල් එකකුත් දීලා තියෙනවා හැබැයි ඒක ගන්න ප්‍රීමියම් යන්න ඕනේ එතකොට මෙතන තව ඩීටේල්ස් ටිකක් තියෙනවා එතන මේ ක්‍රිප්ටෝ ලර්න් ටු රෙන්ට් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඩිමෝ ට්‍රේඩින් උයි රියල් ට්‍රේඩින් උයි අතර තියෙන වෙනස ඉතින් මේ වීඩියෝ එකක් ගන්න අපි subscribe කරලා like කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට අපේ notification ඔයාගේ phone එකට තාම වීඩියෝ එකක් upload කරපු ගමන් වෙනවා. ඉතින් අදට අපි යනවා සියලු දෙනාටම සුබ දවසක්.